මෙච්චර වෙලා කියපු එක මෙතන තාම ගෙනාවේ නැහැ ඇත්තටම. නැති මේ මම විතරක් තනියෙන් මොකද මේක නම් හරියන්නේ නැහැ අප්පා. මේ ටකරම සද්දේ කවද නවතීද අප්පා? ඔයාලා බලනවා ඇති මේ පලිඟු ඇයි මේ මුන්ට පිස්සුද මේ ගල් පලිඟු කන්න යන්නේ කියලා. අම්මෝ ඉතින් අද අපි කන්න යන්නේ නොයෙක් જાතියේ වෛවාරණ පලිඟු වර්ග. ආයු බොහෝ වේවා. ඉතින් ඔන්න අද කරන්න යන්නේ වෙනස් සීන් එකක්. මේක YouTube වල TikTok වල මේ දවස්වල සහ මේ පහුගිය ට්‍රෙන්ඩ් එකක් වෙන්න ඇති මම මේ දැන් කරන්නේ. මේක මාරම ආතල් වයිරල් ගියපු ස්වීට් කෑමක්. ඉතින් අද ඔයාලා බලනවා ඇති මේ මම විතරක් තනියෙන් මොකද මේ අයියා නැහැ. ඉතින් අයියට මේ දවස්වල පට්ටඩම බිසි. මාරම විදියට එයා බිසි. ඒකින්ද එයා කිව්වා මට තනියෙන් වීඩියෝ එක කරන්න කියලා. ඉතින් මේකේ නම දැම්ම කියන්නේ නැහැ. ඒකට මොකද කරන්න ඕන වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ඕන. මං අර මෙච්චර වෙලා කියපු එක මෙතන තාම ගෙනාවේ නැහැ ඇත්තටම. ඉතින් මං දැන් ඒක පහළට ගිහින් අරන් එන්නම්. අපි බලමු මොකද්ද මේ පලිඟු මොනවද මේ පලිඟු කන්න යන්නේ මොනවද? ඔයාලා බලනවාද මේ පලිඟු ඇයි මේ මුන්ට පිස්සුද මේ ගල් පලිඟු කන්න යන්නේ කියලා. ඒක තා පොඩ්ඩකින් ඔයාලට බලා ගන්න පුළුවන්. මං එහෙනම් දැන් ගිහින් ඒක අරන් එන්නම්. වෙනසක් පේනවා මේ වටේ පරිසරයේ ගොඩක්ම වෙනස් වෙලා. මේ පොඩ්ඩක් පහල කරන්න බෑ පොඩ්ඩක් අඳුරු ගතිය වැඩි. මම හිතුවා එළියට ඇවිල්ලා මේ වීඩියෝ එක ලස්සනට කරනවා කියලා. ඉතින් මෙතන මේ දවස්වල ඇත්තටම පට්ටම රස්නියක් තියෙන එකෙන්ද දාඩිය පෙරනවා. ඉක්මනට වීඩියෝ එක අපි කරමු. මොකද වීඩියෝ එක දික්කුණත් අවුල්නේ. ඉතින් ඔන්න මෙච්චර වෙලා පුලා බලා සිටි අවස්ථාව දැන් උදා වෙන්න යන්නේ. මෙන්න තියෙනවා මේ මම කියපු ස්වීට් එක. නම කියන්නම් පස්සේ කාලා බලලා නම කියන්නම් ඔයාලට. මට හිතුණා මේකේ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න. මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න. අපි එහෙනම් මේක අන්පැක් කරලා බලමු මේක ඇතුලේ තියෙන ගල් ಜಾති මොනවද කියලා. අම්මා මේ පෙට්ටිය මේ කැඩිලා නෙමේ. මේ පෙට්ටිය මේ ඔයාලට පේනවා මේ කලින් ඉඳන්ම කැඩිලා කියලා. මේක ඩිලිවරි කරද්දිත් එයාලගේ අතින් කැඩලා තිබ්බේ. මේම කුඩු පැකට් එකක් තියෙනවා. අම්මට සිරි. මම මේක ඇත්තටම ඕපන් කරලවත් බැලුවේ නෑ. මේ බලන්නකෝ. මැණික් ගල් වගේ. මේ පොඩ ඇරලා බලමු. ඉස්සෙල්ලාම අපි එක කරලා කාලා බලමු. පෙන්නන්න. මෙන්න මෙහෙම පැකින් එකක එන්නේ. මේ වගේ. මම ඔයාලට ඉස්සෙල්ලාම එක කව එකත් එක්ක පෙන්නන්නම්. ඊට පස්සේ අපි අන්පැක් කරලා බලමු මොනවද මේ පලිඟු ගල් කියලා. ඉතින් ඔන්න ඊළඟ එක මේ දම් පාටයි අපේ channel එකේ පාටත් දම් පාට එන්න තියෙනවා ඒක. මේ අර බලන්නකො මේ උඩ තියෙන ලස්සන ඒක මාරම ගතිය අප්පා මේ. මෙන්න තියෙන orange color and yellow color. බලන්නකො අනේ ලස්සන මේවා දැක්කම පස්සේ කන්න හිතෙන්නෙත් නෑ අප්පා. මේ බලන්නකො අම්මට සිරි මේකේ ලස්සන. මේක අන්පැක් කරාම මාර විදියට ලස්සන ඇති. මේ මම දැන් මේ එක අරන් ඔයාලට පෙන්නනවා. පස්සෙත් අපි ගලවලා බලමු. මේ බලන්න නිල් පාට එක. අඩේ මාරම ගතිනේ. කවුද දන්නේ මේවා දන්නේ. ඔන්න පැක් එක හිස්. තව මොකද්ද වස පැකට් ඇති එක කන්න නැතුව අපි මේ ටිකේ රස බලමු එහෙනම්. ඉතින් මේ තව බොක්ස් එකක් තියෙනවා. මේක තමයි එයාලගේ අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරන අලුත්ම මේ කැන්ඩි බොක්ස් එක. මේක නම පස්සේ කියන්නේ මම කියවනේ පස්සේ කියන්නේ වීඩියෝ එක අන්තිම වෙනකම් ඔයාලා බලන්න. මේකත් අපි ඕපන් කරලා බලමු කොහොමද කියලා. ඊට කලින් මේ ටික ඉස්සලම පෙන්නලා ඉමු නේද. අපි බලමු එහෙනම් එකක් ඕපන් කරගෙන. අම්මා මම මේක try කරන්න ගොඩක් කල් ඉඳන් බලන් හිටියේ ඇත්තටම. අම්මට සිරි පොඩ්ඩක් කැඩිලාද මන්දා. වව් මෙන්න අනේ මෙන්න ලස්සන බලන්නකො මේකේ ලස්සනනේ. මේ සුවඳයි. ඊ මාර සුවඳක් නේ මේකේ තියෙන්නේ. වාව් පට්ට. මේක එහෙනම් මේ පොඩ්ඩක් කාලා මට මේක තාමත් ෂුවර් නෑ මේක කැන්ඩි එකක්ද නැත්නම් සබන් කෑල්ලක්ද කියලා. ඔයාලා දැකලා තියෙනවද පිටරට තියෙන්නේ අර එක જાතියේ ගස් ලැබු හැටේ, පස්සේ peer හැඩේ, රම්බුටන් හැඩේ එක පළතුරු වලින් ඇත්තම විදිහට හදපු සබන් වර්ග. අන්නේ සබන් කැටයක් වගේ මේක. මේක හිතෙනවා මට බාත් รู මෙන් ගිහින් තියන්න. පොඩි කෑල්ලක් කාලා පැන්නා හැබැයි ඒක ලොකු කෑල්ලක් කාලා බලමු. ඉතින් මේ ඒ ඇස්සේ මොකක්ද අර මේ මොකද්ද පිහියක් පීරි ගන්නවා වගේ සද්දයක් ඇහෙනවා. ඇති ගණන් ගන්න එපා ඒක. බලමු මේ කාලා කොහොමද කියලා. මාරු අප්පා. බලමු දැන් කාලා හොඳම එක තියාගන්නවා අන්තිමට කන්න. කොහොමත් අපි හොඳම එකනේ අන්තිමට කන්න තියාගන්නේ. මාරම ගතිය අප්පා මේ. මේකේ මේ කනකොට අමුතු ක්‍රිස්පි ගතියක් තියෙනවා. නිකන්
චරස් බරස් ගාලා හැපෙනවා. මේක නිකන් අර ජෙලි එකක් වගේ. බලමු අපි අනිත් කැන්ඩිස් try කරලා ඊගාට ගමු අපේ channel එකේ පාට කවරේටම ඇලවිලා වගේ එක නා. මෙතන. වව් මේ. අම්මා ඒකේ උඩ මේ අර තියෙනවා අර මේ සිල්වර් කලර් එකේ අර රත්තරන් පාටට තියෙන්නේ දාලා වෙන්දට කොළ වගේක් ඒකේ සිල්වර් එක තියෙනවා. මේක රත්තරන් පාට තිබ්බා. මේක අම්මා මේකත් මාරම ලස්සනයි හොඳේ. ඇත්තටම මේව කවුද හදන්නේ? ඔයාලා දන්නවනම් යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් වචනත් පැටලෙනවා. මේකේ තියෙන රසටයි මේකේ තියෙන ලස්සනටයි. ඔව් මේකත් පොඩ්ඩක් කාලා බලමුද? අඩේ පට්ටම රහයි. මේකේ අම්මා සුවඳ මේකට වඩා මේක මාර සුවඳයි. අර අරාබි රටවල වදා ශීෂ දන්නවනේ. ශීෂ ෆ්ලේවර් එකේ සුවඳ එන්නේ මේකේ. මාරම ගතිය අප්පා. මේකත් මම නිකන් පොඩ්ඩක් කඩලා පෙන්නන්නම් ඔයාලට. මේ වව් අඩේ මෙන්න මේක නම් තනිකරම අර තියෙන්නේ අර එක එක ලස්සනට කෞතුකාගාරවල ගියන් පස්සේ අර පත මැණික් ගල් අර කුට්ටි අන්න ඒ වගේ බලන්නකො මේකේ ලස්සන මේ බලන්නකො මේ. දැන් බලමු මෙන්න මේ සව ඩිප්ස් කියලා තියෙන්නේ. මම නම් හිතනවා මේක එච්චර ඇඹුල් නැති වෙයි කියලා. මේ තියෙන්නේ. බලමු කාලා හොම්බෙන් ආවිත් දන්නේ නැහැ මොනව වෙයිද දන්නෙත් නැහැ. අම්මා බලමු මේකට පොඩ්ඩක් උඩින් දාගෙන. පේනවද මම මේ උඩින් දානවා. දිව ගාලා ඉස්සලම පොඩක් දිව ගාලා බලමු. අම්මෝ අම්මා පට්ට ඇඹුල් ඇඟ සලිත වෙලා යනවා. හැබැයි ඒක මාර ආතල් නෑ. අඩේ ඒක පට්ට මාත. අම්මා ගොඩක් කරනවා. කාලා බලමු මේක. ඒක පොඩි ආතල්යක් තියෙනවා ඈ. ඔයාලා try කරලා බලන්නකෝ. අම්මෝ මුලින් වතාවේ විතරයි අර ඇඟ සලීත වෙලා යන්නේ. පස්සේ අවුලක් නැහැ. දැන් අර ඊළඟ බොක්ස් එකක් තියෙන්නේ ඔය වැඩ කරන එක හෙනවා ඇති අර මේ මොකද පීරි ගාන එක. තවත් එකක් තියෙනවා ඒක නම් මාරම සව කියලා හිතනවා. මේක මේ නිකං කාලා බලමුද පොඩ්ඩක්. අම්මා ගොඩක් ආවා. නිකං කාලා බලන්න යන්නේ. අම්බෝ. අම්බෝ. මේ පට්ට ඇඹුල් මාරම ඇඹුල් ඒ වුණාට පට්ට මාතල්. මේක ඔයාලා try කරලා බලන්න. මේක මාරම ආතල් කියන්නේ මේකේ තියෙන අර ආතල් එක මේ ගන්න බෑ මං හිතන වෙන කොහෙන්වත්. මේක ඔයාලා order කරලා බලන්න මං අන්තිමට වැඩි විස්තර පස්සේ කියන්නම්. මේකේ නම දැන් කියන්නම්. ඉතින් මේකේ නම ඇවිල්ලා ක්‍රිස්ටල් කැන්ඩි. ඒ කියන්නේ පලිඟුනේ නේ. ක්‍රිස්ටල් කියන්නේ මම හිතන්නේ පලිඟු. මං හිතන්නේ පලිඟු නේද? කමෙන්ට් එකක් දායන්න ක්‍රිස්ටල් කියන්නේ පලිඟුද කියලා. අපි තවත් ෆ්ලේවර් එකක් කල්ලා බලමු කොහොමද රස කියලා. පලිඟු ලෝකයක්. මාර ආතල්නේ. මේ බලන්නකො මේ ලස්සන බලන්නකො මේක මේ. සුවඳත් සුවඳ නම් මාරු. සුවඳත් ඒ වගේමයි මාරම ආත. හැබැයි මට මෙච්චර වෙලා කාපු වලින් ආතල්ම මෙන්න මේක. ඔයාලට මෙතනින් ලස්සනම රහයි වගේ හිතෙන්නේ මොකක්ද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න යන්න අනිවාර්යෙන්ම. අම්මා අපරාධි මේ අපට හුඩු හැරුණා නේද? මම දාගත්තා කාලා බලමු කොහොමද කියලා. අම්මෝ මේ ඒ ඇඹුල් රස කියන්නේ මාර මාතල්. දැන් මෙතන අයියත් හිටියනම් පට්ට මාතල්ලයක් ගන්න පුළුවන්. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාලා subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා අනිත් යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. මෙච්චර මේ ආතල් වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් පෙන්නලා ඔයාලා order කරලා බලන්න මේක. මම මෙහෙම මේ ටික දාගන්නම්. ගෙදර කට්ටියටත් දීලා පොඩි ආතල් එකක් දෙන්න ඕනේ කට්ටියට. මොකද වෙන්නේ කියලා බලන්න. බණීවිත් දන්නෙත් නැහැ. හරි එහෙනම් අපි දැන් ඊළඟ සව බොක්ස් එකට යමු. බලමු මේකත් අපිව පිස්සු නටවයිද කියලා. මේකෙත් සව ඩිප් පැකට් එකක් තියෙනවා මේ. අම්මට හැබැයි මේකේ තියෙනෝනේ මේ ආයෙමත් අරක මගුල වැඩ කරනෝනේ. ඇයි එහෙම නවනින්ගිරා වැඩ කරන්නේ? කුජීතයි නේද? කමන්නේ. මම මෙතනින් කට් කරලා වෙන තැනක ඉඳන් දාන්නම්. ඔන්න මං ආයෙත් ආවා. මේකේ තියෙනවා මේ
මේ මහත්මයා මම බොහොම කාරුණිකව ඔබතුමාගෙන් ඇහුවේ මේක නම් හරියන්නේ නැහැ අප්පා. මේ ටකරම සද්දේ කවද නවතීද අප්පා? ඈ අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. ඉතින් බලන්නකො මේකේ පිටිපස්සේ සුදු පාටට තියෙනවා මොකද්ද සෝස් එකක් වගේ එකක් දාලා. දැන් මම ඊයේ තියපු විදිහට මේක මෙන්න මෙතනින් බේරලා තිබ්බා. මම ඒක රස බලන්න ගියෙත් නෑ. ඔයාලත් එක්කම රස බලන්න ඕනේ කියලා හිතාගත්තේ. මේකත් සවර් ස්පාක්ස් කියලා ගහලා තියෙනවා. එක්ස්ට්‍රීම් සවර්. ඒ කියන්නේ අම්මට සිරිවේ. ඒ කියන්නේ අරකටත් වඩා පට්ටම එක්ස්ට්‍රීම් නේ. ඒ කියන්නේ මාරම සවර් එකක් ඇති මේකේ. මට සිරි මේ මොකක් හරි මේ පාවෙයිද දන්නෙත් නෑ. මේ අරහෙයයිද දන්නේ නෑ. මෙහෙයයිද දන්නේ නෑ. පාවි අම්මා නම නම් ඉරුණා. නම ඉරුණා. ආයතරේ සද්දෙත් පටන් ගත්තා. මේ බලන්නකෝ ඒක අනේ මාර ලස්සනයි මාර කියුට් මේක අර මේ බොක්ස් එක බලන්න මේ අඩේ පට්ට මේක ඇරලා බලමු දැන් කොහොමද කියලා අම්මා මේක මේ අඩේ එක පාටින් තියෙන්නේ මේ රතු පාටින් තියෙනවා කොළ පාටින් තියෙනවා අපේ channel එකේ පාටක් තියෙනවා දම් පාට ඩීක පට්ටේ කර මොකක් හරි සෝස් එක දාලා තියෙන්නේ මේ අඩේ මරුනේ අපි හරි දැන් බලමු දැන් මේ කාලා කොහොමද කියලා. අපි ඉස්සෙල්ලා නිකන් කාලා බලමු මොකද්ද මේ කියලා ඉස්සෙල්ලා. ඔන්න කනවා නිල් පාට එකක්. ඉස්සෙල්ලාම කන්නේ නිල් පාට එකක්. අම්මා. අම්බෝ. මේකේ මේ සවර් ඩිප් සෝස් එකක් දාලා තියෙන්නේ මං හිතන්නේ මේ දාලා මේ මික්ස් කරලා. එයාලා අමතරවත් සද්ද ඇහෙනවා. උපාසක මහත්තයා කුජීතයි නේද එහෙම වැඩ කරන එක? සද්ද ඇහෙනවා. එයාලා අමතරවත් දීලා තියෙනවා සවර් ඩිප් පැකට් එකක්. අලු මේකත් දාගෙන කාලා මොකද්ද වෙන්නේ කියලා. මට සිරි මොනෝ වෙයිද දන්නෙත් නැහැ. කාලා බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. ඊගාට මම ගන්නවා තැඹිලි පාට එකක්. මම හිතන්නේ මේක ඔරේන්ජ් වෙන්න ඕනේ. මේකේ තියෙනවා එක එක ෆ්ලේවර්ස්. මට මතක නැහැ ෆ්ලේවර්ස්. මම මේ අන්තිමට කියන්නම් ෆෝන් එකෙන් පොඩ්ඩක් බලලා. මට මතක විදිහට තිබ්බේ කොටන් කැන්ඩි, රාස්බෙරි, ඔරේන්ජ් ඔන්න ඔහොම වගේ ටිකක්. බලමු මෙන්න මේක ඔබලම කාලා. මට සිරි වේ ගොඩක් ගෑවුනා. ඔන්න තියෙනව කන්න යන්නේ අම්බෝ අරකට වඩා මේක පට්ටම ඇඹුල් මොකද මේකේ සවර් ඩිප් සෝස් එකයි සවර් ඩිප් පවුඩර් එකයි දාගත්ත ගමන් කෙලින්ම නිකන් කරන්ට් එකක් ඇදිලා යනවා. ඔන්න ඊළඟට ගන්නවා කොළ පාට. ඒකත් අපි සවර් ඩිප් එකේ පොඩ්ඩක් දාගෙන මෙන්න හින්දිට පැකට් එකටම දානවා. මම කන්නවා. ඒක වැඩිපුර දාගමුද බලන්න ආතල් එකටත් එක්ක. ඒක මම ආතල් එකට බර මිනිස්සුනේ. මම හැරුණා. මට හුදු. දු අම්බේ. ඇති. අම්බෝ ඇති. මේ පට්ට ඇඹුල්. ඒ ඇඹුල් කියන්නේ ආතල් එක. මේ හැම තැනම හැරිලා විසිරලා ගිහිල්ලා තියෙන්නේ. මේ බොරුවක් නෙමෙයි කරන්නේ. පට්ටම ඇඹුල්. ඕන්නම් අපේ ගෙදර එන්න. මේකෙන් ටිකක් කඩලා හලන්නම්. මාර මන්දුල්. එතකොට ඔයාලට තේරෙයි මේක ඇත්තක්ද මේක බොරුවක්ද කියලා. අද ඔයාලට පෙන්වන්න ආවේ මෙන්න මේ එක්ස්පීරියන්ස් එක. මන්නම් අද මේ එක්ස්පීරියන්ස් එක පට්ටම පට්ට ආතල් එකකින්ම විඳගත්තා. දැන් මේක මට ඕනේ ඔයාලත් මේ ආතල් එක ගන්නවනම්. මේකේ ඩීටේල්ස් ටික මම ඔයාලට දාන්නම්. මේක මම ගත්තේ මං හිතන්නේ මෙතන මේ ස්පාර්කල් ක්‍රන්ච් කියන Facebook Instagram තියෙනවා යාලගේ කම්පැනි නේම් එක තමයි ස්පාර්කල් ක්‍රන්ච්. ඉතින් මේක මම මෙච්චර කල් කැන්ඩිස් කාලා තිනවා. මෙච්චර ආතල් කැන්ඩි එකක් නම් කාලම නෑ. මේ වගේ පලිඟු පෙට්ටි සහ මේ වගේ පලිඟු ලොකු පෙට්ටි යාලගේ නම්බර් එකත් මම පල්ලෙහෙන් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්න. දැන් ඔන්න යන්න ටයිම් එකත් හරි අපේ. ඔයාලා මේකෙන් ආතල් එකක් ගත්තද? නැත්නම් ඔයාලා මේකෙන් ආතල් එකක් ගත්තේ නැද්ද? තව මොන වගේ වීඩියෝස් දරන් ඉන්න ඕන? ඉතින් දැන් යන්න කාලෙත් හරි. දැන් වීඩියෝ එක ටික ටික දික් වෙනවා. මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ජය වේවා. ඉතින් මේ ඒ ඇස්සේ මොකක්ද අර මේ මොකද්ද පිහියක් පීරි ගන්නවා වගේ සද්දයක් ඇහෙනවා. ඇති ගණන් ගන්න එපා ඒක. මොකක් හරි වීඩියෝ එකක් කරන්න ගත්තන් පස්සේ මුට්ටි පොළවේ ගහනවායි, තකරන් උඩ යනවායි, ඒවා හැටි ඒවා.